බෝතල් තියනවද? එන්ජිමක් එනවා. ආහදරන්දු ඒකී සින්දු කවුද පද බැන්දු. good morning. අද මගේ ට්‍රිප් එකේ තුන්වෙනි දවසේ. අද මම තනියම ඇවිදින්න තමයි හිතාගෙන ඉන්නේ. බස් එකේ නිකන් ඉන්නේ මගේ යාළුවාගේ බොඩිම ගාව. ඉතින් අද කොහෙද මම යන්නේ කියලා මාත් එක්කම ගිහින් බලමු. බස් එක 7:40ට එනවාකෝ. දැන් 7:39යි විතර. මෙතන ලස්සන තේවත්තක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේ බලන්නකෝ අද අහස නම් මාරම ලස්සනයි. අමුතු ඉරි වගේක් ඇඳලා තියෙනවා අහසේ. එහෙනම් මං ගිහින් කතා කරන්න නැත්නම් මට නවත්තන්න නැති වෙයි. බයි. මම අද උදේම ආවේ මුතියංගනේ රජමහා විහාරය වඳින්න. මුතියංගන රජමහා විහාරය කියලා කියන්නේ මේ බදුල්ල කියලා කිව්වොත් බදුල්ල නගරයේම පිහිටා තිබෙන අති උතුම් බෞද්ධ සිද්ධාස්ථානයක්. මම චූටි කාලේ නම් අම්මලා කැවිත් කියනවා දන්න. හැබැයි ලොකු කාලේ නම් පළවෙනි වතාවට තමයි මුතියංගන රජමහා විහාරය වඳින්න යන්නේ. මුතියංගනීය විහාරස්ථානයේ වැඳලා ඉවර වෙලා ඊට පස්සේ මම ගියේ ටවුන් එකේ තියෙන කෝවිල වන්දනා කරන්න. ඒක හොයාගන්න එක නම් මට එච්චර ලේසි වුණේ නෑ. තෑහෙන වටයක් කරගෙන කෝවිල හොයාගන්න බැරි වුණා. අන්තිමේදී මම කෝවිල හොයාගත්තා. කඩේකට ආවා පරාට ගේන්න කියලා කිව්වේ. බදුල්ල නගරේ ඉඳන් මහලොකු දුරකින් පිහිටලා නැති හින්දා මගේ ඊළඟ ප්ලෑන් එක උනේ දුම්හිඳ දියල්ල බලන්න යන එක. බස් ස්ටෑන්ඩ් එකේ හිටපු කෙනෙක්ගෙන් අහගෙන මම මහියංගනේ බස් එකකට නැග්ගා. ඊට පස්සේ මිනිත්තු 10ක් වගේ දුරක් බස් එකේ ගිහිල්ලා මම දුම්හිඳට යන්න තැනින් බැස්සා. ඇල්ලට යන්නේ කොහෙන්ද? යන්න දෙන්න කිව්වේ. යන්න දෙන්නද? තනියෙන් යන්න දෙන්නේ. එහෙමද? තනියෙන් යන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. බලමු. ඔය තනියෙන් යන්නේ දුව? ඔව් තනියෙන් යන්න දෙන්නේ නැද්ද? යන්න දෙන්නේ නැති. එතන බලන්නකො ගිහලා එන්න තනියෙන් යන්න තුට යන්න දෙන්නේ නැහැ. තනියෙන් යන්න දෙන්නේ නැති කතාවක් කියන්නේ මට. අයියෝ මන් දුරේ ඉඳන් ආවේ. මට යන්න ඕනේ බලන්න. බලමුකෝ. මට තනියෙන් යන්න දුන්නේ නැහැ. ඊට පස්සේ පිටිපස්සෙන් තව 4 දෙනෙක් කෙනා බබෙකුයි අයියේ බබාලා දෙන්නෙකුයි අයියකයක් එක්කයි. එයාලත් එක්ක මට යන්න කිව්වා. ඉතින් මමත් මේ යනවා. යෝලන්ටත් මම වදේ අද දන්නේ. අද යන්න ඕනේ. ඔක්කොම කරකුට්ටන් ගන්න තියෙන මේ දවස්වල. මේකට කියන්නේ දුම්හිඳ රක්ෂිතය කියලා. දුම්හිඳ රක්ෂිතයේ අස්සෙන් තමයි අපි යන්නේ. ඒ ඉතින් කලාවක් මෙන්දෙන් යන හින්දා අරගොල්ල මට යන්න දුන්නේ නැති එකත් සාධාරණයි. කන්නඩියක් තියෙනවා. We are almost there lamai. ඇත්තරම මාරම ලස්සනයි. ඉඳම පේනන. සඳ එළියේ ගේනාගේ සින්දු
මාහදරන්දු ඒකී සින්දු කවුදෝ පද බැන්දු. බයි බයි බයි. අපි දුම් හිඳලා බයි කිව්වා. අපි නෙමෙයි මම. දැන් මම නැවතත් ආපු ගමන මේ විදිහටම යන්න හදන්නේ. රස්නේ. මං ආවා මෙතන තියෙනවා ඌව නවෝදය සංස්කෘතික කලා මංගල්‍ය කියලා එකක්. ඇල්ල යන්න හිටියේ. හැබැයි ඇල්ල යන ගමන කැන්සල් කරලා මෙන්න මෙහෙ තියෙනවා ඌව නවෝදය 2025 සංස්කෘතික හා කලා උත්සවය කියලා යම්කිසි වැඩසටහනක්. වදුල ටවුන් එකේමයි තියෙන්නේ. මං ඉතින් ඒක මොකද්ද කියලා බලන්න ආවා. හැදෙනවනේ මාළුවා. එතකොට උඩ හයි මාරම රස්නයක් තියෙන්නේ බදුල්ල නගරේම රස්නේ. ඇවිදලා මම බදුල්ලේ ටවුන් එකට ආවා. ටවුන් එකේ තියෙනවා ලස්සන රෙස්ටුරන්ට් එකක්. මම මේක Facebook එකේ මේ Google Map එකේ සර්ච් කරද්දි මට හම්බුනේ The Legacy කියලා. මේක පොඩක් vibe එක රෙස්ටුරන්ට් එකක්. මම කැමතිම කෑම කන්න තමයි දැන් මම ආවේ. චීස් කොත්තු එකක්. බෝතල් තියෙනවද? කූල් වතුර බෝතල්? ඔව්. කූල් වතුර බෝතලයක් දෙන්න. මගේ ට්‍රිප් එක ඉවර කරන්න හදන්නේ. ටිකට් එක තියෙනවා. මම දැන් මේ ට්‍රේන් එකේ තමයි යන්න තියෙන්නේ. දැන් හොයාගෙන යන කෙළවරටම යන්න කියලා කිව්වා. එන්ජිමක් එනවා. කොට එන්ජිමක් එනවා. මේක තමයි මම යන්නේ මැදිරිය. පළමු පන්තියේ වෙන් කර වායු සමනය කරන ලද මැදිරිය. මේක තමයි යන්නේ එන්ජින් එකට ළඟම යන්නේ. අර ඇති පේන ලස්සන කන්දක්. ඉතින් අපි යමු. ෆස්ට් ටයිම් තමයි ෆස්ට් ක්ලාස් යන්නේ බදුලු කෝච්චියේ. එහෙනම් ඉතින් අපි ගිහින් බලමු.